විහාර මහාදේවිය. විහාර මහාදේවිය කාවන්තිස්ස රජතුමාගේ බිරිඳයි. එමෙන්ම රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමාගේත් සද්ධාතිස්ස රජතුමාගේත් මෑණියන්. ඇය කැලණි තිස්ස රජතුමාගේ දියණිය. පුරාණ කතාවලට අනුව කැලණි තිස්ස රජතුමා මහරහතන් වහන්සේ නමක්. පුරාණ කතාවලට අනුව කැලණි තිස්ස රජතුමා විසින් මහරහතන් වහන්සේ නමකට කළ අසාධාරණයන් නිසා මුහුදු ගොඩ ගැලීමක් සිදු වී ඇත. එම අවස්ථාවේදී කුමරියක මුහුදට බිය විය යුතුයයි මතයක් ගොඩනැගී තිබූ අතර විහාර මහාදේවිය කැමැත්තෙන් මුහුදට බිලිවිය. එම අවස්ථාවේදී විහාර මහාදේවිය රැගත් ඔරුව රුහුණේ මාගම රාජධානියේ අද මුහුදු මහා විහාරය ඇති ස්ථානයට පැමිණි බව පැවතේ. ඇය ඉතිහාසයේ වීරත්වය පෙන්නුම් කරන දුටුගැමුණු රජතුමාට රට එක්සේසත් කිරීමට උදව් කළ වීර මාතාවක් ලෙසින් ඉතිහාසයේ සඳහන් වේ.